දන්නවද ගුලියක් කෑවම ඔයාගේ ඇඟ ඇතුලේ ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා? දුම්පානය කරනවා වගේ නෙවෙයි. ගුලියක් කියන්නේ කෑම ජීර්ණ පද්ධතිය හරහා ඇඟට උරා ගන්න දෙයක්. මේකේ තියෙන රසායනික ද්‍රව්‍ය මුලින්ම යන්නේ ඔයාගේ අක්මාවට. අක්මාව මගින් මේවා 11 හයිඩ්‍රොක්සි THC කියන වඩාත් ප්‍රබල රසායනිකයක් බවට පත් කරනවා. ඒ නිසායි ගුලියක් කෑවම ඒකේ බලපෑම ගොඩාක් සැරට සහ වැඩි වේලාවක් දැනෙන්නේ. මේ රසායනිකය මොළයේ සිනහව පාලනය කරන මධ්‍යස්ථාන අඩපණ කරනවා. ඒකම ඩොපමයින් හෝමෝනිය ගලාගෙන එන නිසා ඔයාට කිසිම හේතුවක් නැතුව විනාඩි ගණනාවක් යනකම් පාලනය කරගන්න බැරි විදියට hina යන්න පටන් ගන්නවා. ඔයා මොන තරම් උත්සාහ කළත් ඒ hinaව නවත්ත ගන්න ඔයාට බැරි වෙනවා. මේ රසායනික ද්‍රව්‍ය ලේ හරහා මොළයට ගිහින් කැනබිනොයිඩ් රිසෙප්ටර්ස් එක එකතු වෙනවා. ඒකම මොළයේ ඩොපමයින් මට්ටම ඉහළ යනවා. ඔයාට ලෝකයේ දකින්න විදිය වෙනස් වෙලා වේලාව ගත වෙනවා තීරෙන්නේ නැති තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඔයාගේ හදවතී ගැස්ම විනාඩියකට වාර 20කින් විතර වැඩි වෙනවා. ඇස්වල තියෙන ලී නාල පළල් වෙන නිසා ඇස් රතු වෙන්න ගන්නවා. ඒ වගේම කිල ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වය අඩු වෙන නිසා අධික ලෙස කට වියලීම සිද්ධ වෙනවා. මොළයේ මතකය සහ තීරණ ගැනීම පාලනය කරන කොටස් අඩපණ වෙනවා. සමහර අයට මේ විලාවේදී දැඩි බියක්, සැකයක් හෝ නොපවතින දේවල් පිනෙන මට්ටමට මානසික වියවුල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මොළයෙන් කුසගින්න දැනෙන හෝමෝන උත්තේජනය කරන නිසා අධික ලෙස කෑමකාමී අවශ්‍යතාවයක් ඇති වෙනවා. නිතරම මේවා පාවිච්චි කරන කෙනෙක්ගේ මොළයේ ස්නායු සම්බන්ධතා දුර්වල වෙනවා. මේ නිසා මතක ශක්තිය අඩුවීම, අවධානය යොමු කිරීමට නොහැකි වීම සහ ස්නායු පද්ධතියේ ආබාධ ඇතිවෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඖෂධීය ගුණයක් තිබුණත් වෛද්‍ය උපදෙස් නැතිව මේවා පාවිච්චි කිරීමෙන් ඔයාගේ මානසික සෞඛ්‍ය වගේම හදවතී ක්‍රියාකාරීත්වයත් බරපතල අනතුරකට වැටෙන්න පුළුවන්. ඔයාගේ ගුලියක් කාලා වගේ ඉන්න යාළුවා මෙන්ෂන් කරලා මාවත් ෆොලෝ කරන්න.